අපි ජංගල් බීච් ඇවිල්ලා තියෙන්නේ. අපි එන පල්ලෙහාට යමු. වීඩියෝ එකේ ඉන්න ඉස්සරහට අපිත් එක්ක අපි බලමු ජංගල් බීච් ලස්සන කොහොමද කියලා. මේ මගේ පළවෙනි vlog එක. subscribe කරලා නැත්නම් subscribe කරන්න. බලමු ඉස්සරහට ගිහිල්ලා. එන්ට්‍රන්ස් එකේදී දාපන්. එන්ට්‍රන්ස් එකේ නේද? ඔව්. අද නම් කට්ටිය ඉන්නවා. අද සෙනසුරාදා දවසක්. ඒකේ හින්දා කට්ටිය ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ පල්ලෙහා ගොඩක් කට්ටිය ඇති. අද නම් ටිකක් crowded. ගොඩක් localsලා foreignersලා ඉන්නවා. foreignersලා ගොඩක් ඉන්නවා. දැන් වෙලාව 4ට විතර ඇති. අපිට සන්සෙට් එක බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ පොඩ්ඩක් ගස්සා ටිකකට කලින් ඇස්ස පොඩ්ඩක් අපි හිතමු පහින් නැති වෙයි කියලා. හරි හරි. ජංගල් බීච් එකට ඔයගොල්ලෝට එන්න ඕන නම් ගාල්ලට ඇවිල්ලා ගාල්ල මාතර පාරේ එන බස් එක කිලෝමීටර් 2ක් 3ක් වගේ ඇවිල්ලා දෙවට ඇවිල්ලා දෙවටෙන් දකුණු පැත්තට හැරෙන්න ඕන. දකුණු පැත්තට ආවම ඔයගොල්ලන්ට එන්න පුළුවන්. අපි දැන් බීච් එකට ආවා. මාරම ලස්සනයි. හිතුවට වඩා කට්ටියක් නෑ. පොඩි පොදයක් ගහනවා. සමහර විට වහින්න ඉඩ තියෙනවා. මාරම ලස්සන ප්ලේස් එකක්. මාරම ලස්සන බීච් එකක්. ලංකාවේ තියෙන මම හිතන්නේ ලස්සන බීච් වලින් මුල් 3ට දාන්න පුළුවන් විදිහේ බීච් එකක් කියන්න පුළුවන්. මොකද මේ අර හයින් තියෙන කැලෑවත් එක්ක මේ බීච් එක මාරම ලස්සනයි. නිකන් අර ෆොරින් කන්ට්‍රි එකක් වගේ, යුරෝප් කන්ට්‍රි එකේ බීච් එකක් වගේ ඔය ෆීලිං එක තියෙනවා. ඔයගොල්ලොත් වෙලාවක එන්න එන්ජොයි කරන්න. කට්ටිය ඇවිල්ලා ඉන්න ඔයගොල්ලන්ට පේන. ලෝකල්ස්ලා ෆොරිනර්ස්ලා හැමෝම ඔයගොල්ලන්ට මෙහෙට ආවොත් බෝට් සෆාරි එකක් යන්නත් පුළුවන්. මෙතන ඒවටත් පහසුකම් තියෙන. ඒ වගේම හොටෙල් කෑම බීම ඔක්කොම ගන්න පුළුවන්. ඒකින් දෙයෙන් බය වෙන්න එපා. මෙතනින් එහාට අර පැත්තට ගියොත් තව එහාට ගියොත් තව බීච් එකක් තියෙනවා. අපි ඒ පැත්තට ගියාම වෙලාව තිබ්බොත් පොඩ්ඩක් වහිනවා. රහි අඳුරකුත් තියෙනවා. පොඩ්ඩක් එන ඇවිදිමු බීච් එකට. නැවද වට මොකද්ද කියන්න තියෙන තැන ගැන? ඇත්තටම මේ තරණ සුපිරි. ඔයගොල්ලන්ට කොළඹින් ආවත් ලංකාවේ කොහේ ඉඳන් ආවත් ඇත්තටම
මෙතනට ඇවිල්ලා යන්න මේක තියෙන්නේ උණෝටුනට කිට්ටුවෙන් තමයි තියෙන්නේ. රූමස් වලට ඇවිල්ලා ඒ කියන්නේ කට්ටියක් එක්ක ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන්. තව යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ඕන දෙයකට එන්න පුළුවන්. මෙතනට කියන්නේ අපි ජංගල් බීච් කියලා. හැමෝම මෙතනට ඇවිල්ලා සෙට් වෙන්න. ඔව් ඉතින් එහා පැත්තට ගියාම රූමස් වල අන්ද තමයි මේක. ටෙම්පල් එකකුත් තියෙනවා. අපි බලමු ටෙම්පල් එක පැත්තට යන්න. බීච් එක නම් ඉතින් සුපිරි. කියන්න දෙයක් නැහැ. සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් යාළුවෝ කට්ටියකට ඇවිල්ලා. කට්ටිය දැන් යනවා ටික ටික මේ වහින්න පටන් අරන් තින්නේ ඒකින්ද කට්ටිය යනවා. ඔයගොල්ලන්ට මේ පැත්තට ආවොත් මෙන්න මේ ඩේට් කරන්න පුළුවන්. ආරම හැපි අත්තාත ඉතින් බීච් එක කට්ටිය ටික ටික යනවා. මම දන්න මම හිතන්නේ වහිනේ ඉඳ වෙන්නේ නැති. හැබැයි වැස්ස පායේ ගොඩක් දුරට අවසර සන්සෙට් එකත් බලලා මෙතන අපි යන්නේ. සෙට් එකකට ඇවිල්ලා සුපිරියටම ෆන් එකක් ගන්න පුළුවන්. සුපිරි ප්ලේස් එකක්. ගාල්ලේ තියෙන මම හිතන්නේ ගාල්ලේ තියෙන බීචස් වලින් මිනිස්සුන් පස්සේ හොඳම බීච් එක කියන්න පුළුවන්. මිනිස්සු ටිකක් විතර ලොකු බීච් එක, දිග බීච් එක. හැබැයි ලස්සන පැත්තෙන් ගන්නකොට ජංගල් බීච් තමයි ඉස්සරහින් කියන්නේ. අවුව ටිකක් සැර වුණා. මේ ටිකක් රස්නේ. එහෙමයි ඉතින් ෆැමිලිස් ඇවිල්ලා එන්ජොයි කරනවා. ඔයගොල්ලන්ටත් ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. මොකද එනවනම් හවස් වරුවක එන්න. මොකද දවල්ට ටිකක් අවුවයි අවුවට කැමති නැති කට්ටිය හවස් වරුවක එන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අද නම් වැඩි කට්ටිය නැහැ හිතුවට වඩා. වෙනදට මෙතන බීච් එක ෆුල් වෙනවා. සාමාන්‍යයෙන් ටිකක් විතර ලොකු බීච් එකක්. බලමු මාත්‍රා ඉඳලා සෙට් එකක් ලස්සොත් මම දන්නේ නැහැ නවත්තන්න විදිහ එක. හැබැයි මම හිතනවා එහෙම වෙන්නේ නැති වෙයි කියලා. ඔයගොල්ලන්ට කැම ගන්නත් පුළුවන්. කැම ගන්න ප්ලේස් තියෙනවා මෙතන ඕන විදිහට. මේ බීච් එකේ ඉඳියා පැයක් විතර ඉඳලා නාලා එහෙම අපි යමු අනිත් බීච් එක පැත්තට. තව බීච් එකක් තියෙනවා මෙතනින්. ඔයගොල්ලන්ට පිටිපස්සට පේනවා අන්නේ ගල්පෙලිය දිගේ පිටිපස්සට යන්න ඕනේ. ඒකගෙන අපි යමු මේ පැත්තට. අද නම් එච්චර ලස්සන සන්සෙට් එකක් පේන්න නැහැ. මොකද ටිකක් වැස්සක් ආපු හින්දා
යමු අනිත් බීච් එක පැත්තට පොඩ්ඩක් බලන්න මේ බීච් එක කොහොමද කියලා. මම ගියෙත් නෑ හුඟ කාලෙකින් මේ පැත්තට. සන්තුෂ් ඇතුළේ යන්න. එළියෙන් නෙමෙයි ඇතුළේ යම. ගල්උඩින් යන්න බෑ. මේ තියෙන දෙවෙනි බීච් එක තියාපු මේ බීච් එක නම් පොඩි. හැබැයි ෆොටෝ ලොකේෂන් ටික ගන්න තියෙනවා. ඉතින් ෆොටෝ ගන්න කට්ටිය නම් ටිකක් විතර හොඳයි. අතන පුරුවා යමු බලන්න අපි. ටිකක් අමාරු යන්න මේ ගල් උඩින් යන්න ගියා හිමීට යන්න ඕනේ. මේ තියෙන දෙවෙනි බීච් එක ටිකක් පට්ටි අඩුයි. මෙතන එච්චර ලොකු බීච් එකක් නෙමෙයි. එතන තමයි මම හිතන්නේ හොඳ බීච් එක. මොකද එතන ටිකක් විතර ලොකුයි. අපි නම් මෙතන ටිකක් ඉඳලා ටෙම්පල් එක බලන්න යමු. තියෙනවා උඩට යන්න තියෙන ගාව ටික මම එතන වීඩියෝ එකේ ඉන්න බලු දෙනෙක් ශ්‍රී කරනවා. දැන් තාවත් මෙතන බෝට් රයිඩ් එකක් යන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ ඇඩ්වෙන්චර් එකක් කරන්න පුළුවන්. හරියන අපි යමු වෙන ඉස්සරහට. ඉතින් අපි බීච් එකට සාමචෛත්‍ය පැත්තට යන්න හදන්නේ. ටිකක් උඩට යන්න තියෙනවා. මේ පාර තමයි යන්න තියෙන්නේ. තේන උඩට යන්න. මේ සාමචෛත්‍ය පොඩ්ඩක් බලලා මේ පාරේ තමයි උඩට යන්න ඕනේ. සාමචෛත්‍ය බලන්න. පිටක් දාලා යමු. මෙතනත් ලස්සනට බෝඩ් එකක් ගන්න හදන්නේ. මම හිතන්නේ හොඳ ෆොටෝ ලොකේෂන් එකක් මෙතන. ඒගොල්ලන්ට ආවොත් මෙතන ලස්සනට ෆොටෝ ගන්න පුළුවන්. මම කිව්වා එනකොටත් මේ බීච් එක ටිකක් ෆොටෝ ගන්න කැමති කට්ටියට ලස්සන බීච් එකක්. කලින් බීච් එකට වැඩිය. පියම උඩට පොඩි කන්දක් තියෙනවා. උඩට ගිහලා එන අම්බෝ ඔයගොල්ලන්ට මුලින්ම එනවනම් මේ බීච් එකට මෙතන පාක් කරන්න පුළුවන්. මෙතන එනකම් බයික් එකෙන් හරි වීල් එකෙන් හරි එන්න පුළුවන්. ඇවිල්ලා ටිකට් එකක් අරගෙන උඩට යන්න ඕනේ. යා ටිකක් විතර පයින් එන්න තියෙන මෙතනට. කලින් බීච් එකට එන තැන ටිකක් ලේසි. එතන ඉඳලා කියපු විදිහට මීටර් 200ක් 300ක් තමයි පයින් තියෙන්නේ. ලේසි වැඩි හයික් කරන්න නෙමෙයි. අපි සාමචෛත්‍ය ළඟට ආවා. එමේ සරප්පු වල මොකද දන්නේ නැහැ.
මෙතනට ඉතරඟට හොඳට සන්සෙට් එක හොඳට කැප්චර් කරගන්න මාරම ලස්සනයි. ඉතින් මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. ආවොත් ටිකක් ඉස්සර වතුර ලස්සනයි නේද? උඩට આવොත් ෆොටෝ ගන්න පුළුවන්. ඒක පොඩි වැස්සත් එක්ක හද ටිකක් අඳුරු වුණා. හැබැයි ලස්සනයි අද. පොඩ්ඩක් මෙතන මු පස්සේ බලමු කොහෙද යන්නේ කියලා. එහෙමයිනේ. පට්ටකාර view එකක් තියෙනවා නේද? සන්සෙට් එක බලන්න එහෙම සුපිරි. මම හිතන බීච් එකට වඩා මෙතනට આવොත් සන්සෙට් එක බලන්න පුළුවන්. සංචාරකයෝ මේ දවස්වල ඇත්තට ගොඩක් කරනවා මේකට බලන්න. අපිට පේන්නේ නැත්නම් බැලුවම දැන් අපි පල්ලෙහා ඉඳන් උඩට එන අතරතුරේ හැමතැනම හිටියේ ගොඩක් ටූරිස්ට්ලා. ඇත්තටම මාර view එකක්. ඇවිල්ලා බලන්නම ඕන මෙතන. ගොල්ලොත් එන්න ගාල්ලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර එහෙන් තමයි තියෙන ජංගල් බීච් එකයි සාම චෛත්‍යය මේ දෙකම. තැන් දෙකම ඉතින් සුපිරි. ට්‍රිප් එකක් යනවා නම් ගාල්ල පැත්තේ සුපිරිම ප්ලේස් දෙයක් එන්ජොයි කරන්න.
අද දවස අපි ජංගල් බීච් එකට ඒ වගේම සාම චෛත්‍යයට ට්‍රැවල් කරා. ඉතින් ප්ලේස් දෙක උඩරි ජංගල් බීච් එකට සුපිරියට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම සාම චෛත්‍යයට આવත් අවස්ථාව මාරම කාම මාරම වයිබ් එකක් තියෙන සන්සෙට් එක සුපිරි. ගොල්ලොත් එන්න ගාල්ල පැත්තට આવත් මටතර සන්තෝෂ වුණා කියන්නේ. අතන මට කියන දෙන්න මේ තන මාර සුපිරි. ටවුන් එකේ නම් මම ලොකු දුරක් නැහැ කිලෝමීටර් දෙකක් වගේ තියෙන්නේ. කට්ටියට කොහේ නම් ලංකාව පැත්තේ අතන කොහේ නම් ආවත් මෙතනට එන්න පුළුවන්. ගාලට આવත් ඇවිල්ලා යන්න. අතන සුපිරිට එන්ජොයි කරන්න පුළුවන් තැනක් තමයි මේක. සාම චෛත්‍ය කියලා කියන්නේ. එච්චරයි තමයි කියන්නේ. ඉතින් අපේ පළවෙනි බ්ලොග් එක මේක. ඉතින් බ්ලොග් එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වැරදි අඩුපාඩු තියෙනම් ඒවත් කියන්න යන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි එහෙනම් මෙතන ඉවර ගන්න බ්ලොග් එක. ඊළඟ බ්ලොග් එකෙන් සෙට් වෙමු.